හරි අද මම කතා කරන්න යන්නේ iOS 27 ගැන. iOS 27 first beta එක release වෙලා තියෙනවා developer beta එක. තාම public beta එක release වෙලා නැහැ. developer beta එක විතරයි release වෙලා තියෙන්නේ. ඉතින් මේ developer beta එක මුලින්ම මතක් කරනවා ඔයාගේ primary device එකට දාන්න එපා. මොකද මේකේ bugs තියෙන්න පුළුවන්, ගොඩක් lags වෙන්න පුළුවන්. first beta එක first developer beta එක කියන්නේ ගොඩක් වෙලාට ඒ stage එකේ පෙන්නන ගොඩක් දේවල් නැහැ. ඔයගලන්ට තේරෙයි මම දැන් screen එකේ මේකේ පෙන්නද්දි 27 වල තියෙන සමහර features මේ ගොඩක් ඒවා තාම ස්ටේජ් එකේදී Apple ඩෙමෝ කරාට ඒ දේවල් අපිට තාම ලැබිලා නැහැ. ඉතින් මේක ඩෙවලොපර්ස්ලාට හම්බෙන එක. නමුත් මම මේ වීඩියෝ එක කරන්නේ ඔයගොල්ලෝ දැකපු ෆීචර්ස් මොන වගේද ඇත්තටම තමන්ගේ ෆෝන් එකේදී මොන වගේද තියෙන කියලා දැනගන්න ආසාවෙන් ඉන්න නිසා තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. කොහොමද iOS 27 වල මේ Apple ලා පෙන්නපු ෆීචර්ස් මොනවද කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කරා ඉවෙන්ට් එකේදී මේන්ලි ඒගොල්ලෝ මොනවද ෆෝකස් කරේ කියන එක. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ දේවල් ඇත්තටම වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි ගිහිල්ලා බැලුවොත් මේගොල්ලෝ කතා කරේ මේ සිස්ටම් ඉම්ප්‍රූව්මන්ට් කියලා පර්ෆෝමන්ස් පැත්ත. හැබැයි ඒ පෙන්නපු පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව්මන්ට් කියන එක මට ලොකුවටම තාම එතන බලා ගන්න ඕනේ. මම මගේ iPhone 16 Pro device එකට මේක install කරලා බැලුවා. install කරේ මොකද මම විශේෂයෙන් මේ device එකට කරන්න හේතුව මේ version එකේදී මේ iOS 27 එකේදී Apple ගොඩක් focus කරේ Siri සහ intelligent features නිසා. Apple intelligence support කරන phone එකකින් තමයි මේකේ තියෙන ගොඩක්ම outcome එක ගන්න පුළුවන් වෙන්නේ නිසා. ඉතින් මොකද එහෙම නැත්නම් අපි 15 Pro එකට පහළ device එකට මේක install කරොත් සමහරලාට මේ Apple ලා පෙන්නපු ගොඩක් Apple intelligent features වලට ඔයාගේ device එකේ බලා ගන්න බැරි වෙයි. හැබැයි ඒ වගේම විශේෂත්වය තමයි මේ iOS 27 Apple ලා මේ improvement නිසාම ඒගොල්ලෝ කිව්වා iOS iPhone 11 එක දක්වා මේක වැඩ කරනවා කියලා support කරනවා කියලා. ඒ හින්දා ඔයාට ඔයාගාව තියෙන iPhone 11 එක හෝ ඊට උඩ version එකක් නම් සැප්තැම්බර් මාසයේදී අනිවාර්යෙන් ඔයාටත් මේ අප්ඩේට් එක ලැබෙයි. ඉතින් එතකන් බලාපොරොත්තුෙන් ඉන්න. මෙතකන් මේ ෆීචර්ස් මොනවද කියලා අපි බලමු. over the time බීටා 8ක් විතර අපි එක්ස්පෙක්ට් කරනවා සැප්තැම්බර් වෙනකන්. ඉතින් බීටා 8කට විතර පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙයි අලුත් iPhone launch එකත් එක්ක සැප්තැම්බර් මාසයේදී ජෝන් ටෙනස් අලුත් CEO ස්ටේජ් එකට ඇවිල්ලා අලුත් hardware device එකත් එක්ක අලුත් iPhone එකත් එක්ක විශේෂයෙන් iPhone 18 එකත් එක්ක මොන වගේ මේක ඒද කියන එක අපිට කියයි. ඉතින් පළවෙනි දේ තමයි මේගොල්ලෝ system improvement පැත්තෙන් platform improvements පැත්තෙන් මුලින්ම කරලා තියෙන දේ තමයි මේ liquid glass එක optimize කරන එක. මොකද ගොඩක් තිබ්බ complaint එක තමයි developers ලගේ පැත්තෙන් users ලගේ පැත්තෙන් ආපු ලොකු complaint එකක් තමයි මේ liquid glass නිසා සමහර content ඒගොල්ලන්ට පේන්නේ නැහැ කියන එක. විශේෂයෙන්ම සමහර වයිඩ් ස්ක්‍රීන් එක වයිඩ් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් බ්ලැක් ටෙක්ස්ට් නොවුනොත් සමහරට ඒ ටෙක්ස්ට් එක රීඩබිලිටි වල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නොටිෆිකේෂන් සෙන්ටර් එකේ රීඩබිලිටිස් වල වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලා ගොඩාක් දෙනා කම්ප්ලේන්ට් කරලා තිබ්බා. ඉතින් සමහරව අතර මම මුලදිත් කතා කරා ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක දිගට මේක තුලයි දැනන් දන්නේ නැති liquid glass සම්බන්ධව තිබ්බ ප්‍රශ්න කම්ප්ලේන්ට්ස්. මොකද සමහර ඇප්ලිකේෂන් වල ඇඩැප්ටබිලිටි වල ප්‍රශ්න තිබ්බා. ගොඩක් apps තාම ඇඩැප්ට් වෙන ගමන් ඉන්නේ. තාම කම්ප්ලීට්ලි ඇඩැප්ට් වෙලා ඉවර නැහැ සමහර ඇප්ලිකේෂන්ස්. මෙන්න මේ වගේ දේවලුත් තිබ්බා. ඉතින් ඒ කොහොමද Apple option එකක් දීලා තියෙනවා liquid glass එක දැන් ඔයාට adjust කරගන්න. ඉතින් ඒක ඔයා කරගන්න තියෙන්නේ ඔයාගේ settings වලට ගිහිල්ලා මේ විදිහට appearance වලට ගියාට පස්සේ ඔයාට appearance වලදී බලා ගන්න පුළුවන් ඔයාගේ liquid glass එක මේ වගේ adjust කරගන්න option එක. ඔයාට fully tight dark එහෙම නැත්නම් tinted version එකක් ගන්න පුළුවන් right side එකෙන්. ඒ වගේම fully transparent පැත්තට වැඩි එකක් ඔයාට බලා ගන්න පුළුවන්. translucent පැත්තට වැඩි එකක් බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම left side එකට මේක fully කරොත්. ඉතින් by default මේක medium එන්නේ mid tone එකට set කරලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි liquid glass optimization එක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී fullම මේක dark වෙන විදිහ සහ light වෙන විදිහ. ඉතින් මම light full පැත්තට දාගෙන පාවිච්චි කරනවා. appearance වලට ගියාම liquid glass කියන option එක more clear state එකේ තමයි මම ඉන්නේ දැන්. right ඒ තමයි එක option එකක් මේ Apple ලා කතා කරපු. එතනින් පස්සේ applications වලට ගත්තට පස්සේ විශේෂයෙන් iMessage වලදී iMessage පාවිච්චි කරන කෙනා ලංකාවේ ගොඩක් අය iMessage පාවිච්චි කරන අඩුයි. මොකද normal regular text message එක මේක clutter වෙන හින්දා ගොඩක් දෙනා iMessage පාවිච්චි කරන අඩුයි ලංකාවේ. especially iPhone එකක් තිබ්බත් ගොඩක් අයට ලංකාවේදී WhatsApp හෝ වෙන third party chat service එක පාවිච්චි කරන නිසා. but still ඔයා iMessage පාවිච්චි කරන කෙනෙක් නම් පාට පුළුවන්කම තියෙනවා දැන් ඔයා යවන ෆෝන් මැසේජ් එකක් මොන හරි එකක් ඉස්සර මැසේජ් එක හැංග් වෙලා තියෙනවා ඔයාගේ ලොකු ඉමේජ් එකක් මොන හරි යවනවා නම් නමුත් දැන් ඒක වෙන්නේ එතන ස්මෝල් ඉන්ඩිකේටර් එකක් තියෙනවා නමුත් මට ඒක මේකෙදි බලා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. එතනින් පස්සේ අපි විශේෂම මේජර් අප්ඩේට් එක තිබුණේ ෆොටෝස් ඇප්ලිකේෂන් එකට. මම ෆොටෝස් ඇප්ලිකේෂන් එකට ගියොත් මේ වගේ ෆොටෝස් ඇප්ලිකේෂන් එකේ තිබුණු තියෙන ඔප්ෂන්ස් ගත්තට පස්සේ මම ඔයාලට පෙන්නන ෆොටෝ එකක් එඩිට් කරන එක. රයිට් මම මේ වගේ මගේ ෆොටෝ එකක් ඕපන් කරගෙන තියෙනවා. ෆොටෝ එක ඕපන් කරගත්තට පස්සේ ෆොටෝ එකේ මෙතන ටූල්ස් වලට ගිහිල්ලා එඩිට් මෝඩ් එකේදී ටූල්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක්ස්ටෙන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ එක්ස්ටෙන්ඩ් ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට
මේක මේ වගේ just කරලා extend කරගන්න පුළුවන්. මම මේ වගේ ප්‍රමාණයකට තියලා මම extend කරනවා. extend කරලා පස්සේ සාමාන්‍ය වෙලාවක් ගත වෙනවා මේකට. මොකද ගොඩක් වෙලාට download වෙන model එකේ මේ full potential එක නැති වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක කිව්වා මේ Apple ලගේ large language model එකේ තියෙන මේ maximum capabilities use කරන්න නම් ඒගොල්ලෝ අන්තිම ස්ලයිඩ් එකකදී කියනවා මේක 17 Pro වලින් උඩ එකක තියෙන්න ඕන කියලා. නමුත් මම මෙතන 16 Pro එකක් පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට මේ ෆොටෝ එක Apple ලගේ private cloud network එකට ගිහිල්ලා එතනින් පස්සේ තමයි එනවා ඇත්තේ. ඉතින් ඔයාලන් බලන්න ඕන මේ වගේ extend වෙලා තියෙනවා. මට result එක මේ විදිහට බලන්න පුළුවන්. right ඕකේ කරොත් මේ තියෙන ඔරිජිනල් එක මේ තියෙන්නේ extended version. පේනවනේ මෙතන ඉඳන් ඔරිජිනල් version එක ඉඳන් සැලකතු ප්‍රමාණය මේ ඩීටේල්ස් ගත්තොත් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතෙනවා. මෙතන තිබුණ නැති මේවා ටිකක් මේ කාපෝච් එකේ පැත්ත ටිකක් අලුතෙන් වින්ඩෝ එකක් ඇඩ්ලා තියෙනවා මේ වගේ දේවල් ටික. right මම මේක undo කරනවා මේ ෆොටෝ එක ඔරිජිනල් එකට. ඒ වගේම මම ආපහු පෙන්නන්න මේ reframing කියන option එක කොහොමද කියලා. මෙතන reframing එකේදී එයා fully understand කරගන්නවා මෙතන scene එක subject එක සහ මේ දේවල් ටික. එතනින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට image එක මේ වගේ adjust කරන්න පුළුවන් ඕනේ පැත්තකට. මේක පොඩි 3D එහෙම නැත්නම් depth එකක් adjust කරන්න. මම මේ වගේ ෆොටෝ එක මේ ගාන විතර adjust කරලා මම මේක ආපහු reframe කරනවා. අර Apple මේකදී කිව්වා වගේ සමහරවිට ඔයාගේ අතින් මිස් වුණත් මොන හරි වෙලාව ෆොටෝ එකක් ගන්න වෙලාවට මේ reframing වගේ option එකක් ගොඩක් අයට වටිනවා. ඉතින් මේක perspective එකත් එක්ක තමයි වැඩ කරන්නේ, depth එකත් එක්ක සහ bokeh effect එකත් එක්ක. ගොඩක් අයට මේකේ වගේම මම screenshots වලට එහෙම නැත්නම් detectable objects නැති ඒවාට පාවිච්චි කරලා පස්සේ මේ options දෙනවා automatically off වෙලා. ඉතින් මෙතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ detail එකක් තියෙනවා. මම මේකත් කරොත් ඔරිජිනල් එක මේ විදිහට තියෙන්නේ. මේ තියෙන්නේ change වෙන එක. සමහරවිට colors වල පොඩි වෙනසක් මේක එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අලුතෙන් ෆොටෝ වලට ආපු tools ටික වැඩ කරන්නේ. හරි. එතනින් පස්සේ ගොඩක් දෙනා පාවිච්චි නොකරපු විශේෂයෙන්ම Apple ලගේ තිබ්බ විශේෂම හොඳම ඇප්ලිකේෂන් එකක් තමයි Siri shortcut application. ඉතින් මේක ගොඩක් දෙනා වැඩිපුර පාවිච්චි කරා අඩුයි. මොකද හේතුව මේකේ තිබ්බ සමහර complexity එක සහ shortcut gallery එකකින් download කරගන්න තිබ්බොත් කොහේ හරි හදපු කවුරු හරි හදපු shortcut එක කට්ටිය පාවිච්චි කරාට සමහරවිට පාවිච්චි කරන්නේ මොකද shortcut application එක ඇතුළේ script ලියන්න වගේ options තිබ්බ සහ ඊට අමතරව simple දේවල් කරගන්නත් පුළුවන්. ඉතින් මේ පාර Apple shortcut වලට අලුතෙන් shortcut එකක් දීලා තියෙනවා. ඒ තමයි shortcut application ඇතුළට natural language එක ගෙනල්ලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් මේ විදිහට මම shortcut application එක open කරගත්තාට පස්සේ මම අලුතෙන් shortcut එකක් create කරන්න ගියාම ඔයාලට මෙන්න මෙතන දෙන්න පුළුවන් shortcut එක. ඔයාලට ඕනේ shortcut එක මොකක්ද කියලා ඔයාලට දැන් natural language එකෙන් explain කරගන්න පුළුවන්. මම මෙතන create කරගන්නවා. අපි type කරනවා create new shortcut to play sound when connecting to charger. right මම මේ විදිහට දුන්නාට පස්සේ මෙයා මගේ context එක මුලින් identify කරගන්නවා මොකක්ද ඇත්තට මට ඕනි කියලා. මෙතෙන්දී මම ගොඩක් complicated දේවල් තාම try කරන්න ගියේ නැහැ. සාමාන්‍ය දේවල් ටිකක් try කරන්න බලන්නේ මොකද කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා context එක තේරුම් අරගෙන මේක කොහොමද වෙන්නේ කියලා බලලා මේ විදිහට මට shortcut එක generate කරලා දෙනවා. right මේ වගේ මට shortcut එක play කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මට ඒ shortcut එක add කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි shortcut application එක වැඩ කරන්නේ. right ඉතින් ඔන්න ඕක තමයි ඔය natural language එකත් එක්ක තිබ්බ option එක. ඊට අමතරව note application එකට මේ හැම application එකටම දැන් ඔයාලට natural search එකක් තියෙනවා. natural text පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තාම තියෙන ප්‍රශ්නේ තමයි මම කැලෙන්ඩර් app එකට ගියන්නම්. අපි අලුතෙන් කැලෙන්ඩර් create කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන type to describe කියලා තියෙනවා. මෙතන ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ event එක describe කරලා එහෙම නැත්නම් event එකක් reminder මේ ඕන එකක් ඔයාලට describe කරලා සාමාන්‍ය natural language එතකොට මේක automatically fill කරගන්න තුන ප්‍රශ්න තියෙන්නේ සමහර locations වගේ දේවල් Apple calendar එකේ නැති එක. නමුත් Apple calendar එක පාවිච්චි කරන කෙනා නම් වගේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ content එක මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක් අයට Apple ට උමනාව තියෙන්නේ. යාළුවගේ first party applications වල ඔයා lock වෙලා ඉන්න තරමට යාළුවට ලේසි. මොකද third party applications වලට මේක developers ලා adapt කරනකම් මේ දේවල් පාවිච්චි කරගන්න අමාරුකම. ඉතින් මේ ගොඩක් ඊයේ රිලීස් වෙච්ච APIs ගත්තොත් ඉතින් developer ගේ පැත්තෙන් කතා කරොත් ඉතින් අපි developer SDK සහ APIs ගත්තට පස්සේ ඉතින් මේ දේවල් over the time ගොඩක් developers ලා යාළුවගේ application වලට integrate කරා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයා පාවිච්චි කරන ඔයාගේ favorite apps වලට මේ AI features පාවිච්චි කරන්න එහෙම නැත්නම් Apple Intelligence features පාවිච්චි කරන්න පුළුවන්කම තියෙයි. ඉතින් කොහොම වෙතත් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ වගේම මම උත්සාහ කරා අලුත් Siri පාවිච්චි කරන්න Apple එකෙන්දී පෙන්නපුවා. ඉතින් try new Siri කියන option එක තිබුණත්
මට අවාසනාවකට සිරි ඔප්ෂන් එක එනබල් නැහැ තාම මේක මම මුලින් හිතේ ඩිවයිස් එක නිසා හෝ එහෙම ප්‍රශ්නයක් කියලා නමුත් මම සර්ච් කරපු විදිහට මේක ගොඩක් අයට තාම එනබල් නැහැ ෆුලි ඔයගොල්ලෝ පටන් ගන්න ගියාට පස්සේ මෙතන Apple මේ විදිහට පෙන්නනවා අලුත් සිරි මෙහෙමයි එන්නේ කියලා නමුත් ස්ටිල් එක බීට විදිහට සහ ජොයින් වේට් ලිස්ට් කියන එක විදිහට තමයි තියෙන්නේ මොකද ඔයාලට තාම ඒ ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් කමක් නැහැ. එතනින් එහාට ගියාට පස්සේ visual intelligence වලට ගියොත් මෙන්න මේ වගේ තියෙනවා. අර visual intelligence වලට ගියාට පස්සේ අලුත් කියලා දෙයක් මට තාම ඒකේ බලා ගන්න ඕනේ නැහැ. මොකද visual intelligence එක download ඔප්ෂන් එක තිබ්බට එතනින් එහාට මේක වැඩ කරන්නේ නැහැ. මේ බැලුවොත් ඔයාලට Google is unavailable කියලා තියෙනවා. ඉතින් downloading visual intelligence කියලා පෙන්නුවාට එතනින් එහාට ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක ඔයාලට පේන විදිහට සාමාන්‍ය විතර බගී ගොඩක් මේක ගොඩක් විදිහට ලැග් වෙනවා ඒ තැන්වලදී. ඉතින් මේ ෆීචර්ස් ටික Apple පෙන්නපු දේවල් වලින් ඔන්න ඔය ටික තමයි. ඊට අමතරව parenting control වල තිබ්බ අලුත් updates ටිකත් තාමත් මට බලා ගන්න හම්බුන්නේ නැහැ. ගොඩක් රාට මේක first developer beta එක නිසා. ඉතින් මේ විදිහට මම macOS එකේ සහ macOS Golden Gate, iPadOS, watchOS එකේ සහ අනිත් platforms වලත් අලුත් updates ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයා මම ආයෙ පාරක් මතක් කරනවා first ඔයාගේ primary device එක නම් තියෙන්නේ මේක try කරන එක පොඩ්ඩක් dangerous. නමුත් එතනින් එහාට මේ මම පෙන්නපු features වලට ප්‍රශ්න නැතුව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් phone එකේ heat එකට සහ battery එකටත් මේක පොඩ්ඩක් effect වෙලා කියලා මට තේරුණා. Anyway, ඉතින් ඔන්න ඔය විදිහට තමයි iOS 27 වල updates ටික අපිට බලා ගන්න පුළුවන්කම තිබ්බේ. all the time මේක ඊළඟ betas එද්දි ගොඩක් වෙලාවට ඉතින් Siri එකේ update එකක් ආපු සැනින් මම Siri සහ Siri AI කියන applications දෙක release වුණු ගමන් dedicated Siri application release වුණු ගමන් මම මේකේ update එකකුත් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මොකද හිතෙන්නේ ඔයාලගේ අදහස මේ පාර Apple මේ කිව්ව improvement සම්බන්ධයෙන් සහ liquid glass එකේ කරපු changes සහ එතනින් ගියාට පස්සේ අලුත් Siri සහ Siri ගේ updates ඔයා කොච්චර දුරට Siri use කරන කෙනෙක්ද සහ ඔයාලට කොච්චර දුරට මේ intelligence services එක වැඩ කරන්න ආසාවක් සහ අවශ්‍යතාවයක් තියෙනවද කියන එක comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා ඔයා Apple ecosystem එකේ ඉන්නවා නම් මොනවා හරි Apple device එකක් පාවිච්චි කරනවා නම් ඊටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.